ඔයාට කවුරු හරි අපහාස කරොත් ඔයා මොකද කරන්නේ? ඔයාට කේන්ති යනවද? එහෙම නැත්නම් ඔයා ආපහු බැනලා එයාට රිද්දන්න හදනවද? ගොඩක් අය කරන්නේ ඒක තමා. හැබැයි ඔයා දන්නවද ඔයා තරහ ගත්ත මොහොතේම ඔයා පරාදයි. මොකද ඔයාගේ පාලනය දැන් තියෙන්නේ අර මිනිස්සයාගේ අතේ. ඉතිහාසයේ හිටපු දක්ෂම නායකයෝ රජවරු අන්න ඒ වගේම මාෆියා බොස්ලා පවා තමන්ගේ හතුරන්ව පරද්දන්න පාවිච්චි කරපු භයානකම ආයුධය තමයි නිශ්ශබ්දතාවය. අද මම කියලා දෙන්නේ වචනයක්වත් කතා නොකර නිශ්ශබ්දතාවය පාවිච්චි කරලා ඕනම වාදයක් දිනන හැටි සහ අනිත් අයව ඔයාට බය කරගන්න හැටි. මේක ඇහුවට පස්සේ කවුරුත් ආය ඔයා එක සෙල්ලම් දාන්න එන එකක් නෑ. හිතන්න කවුරු හරි ඔෆිස් එකේදී හෝ යාළුවෝ ඉස්සරහා ඔයාට කැත විහිළුවක් කරනවා. නැත්නම් ඔයාට බනිනවා. හැමෝම බලන් ඉන්නේ ඔයා මොකද කරන්න කියලා. ඔයාට කේන්ති ගියොත් එයාලට ආතල්. ඒ වෙනුවට මෙහෙම කරන්න. එයා කතා කරලා ඉවරුනාම එක වචනයක්වත් කියන්න එපා. කෙලින්ම එයාගේ ඇස් දිහා බලන්න. තත්පර 3ක් එහෙම නැත්නම් තත්පර 4ක්. මොකුත් නොකිය එයා දිහාම බලාගෙන ඉන්න. මේ නිශ්ශබ්දතාවය එයාට දරා ගන්නම බෑ. එයාට හිතෙනවා අම්මෝ මම කරපු දේ වැරදිද? මූ මට ගහයිද කියලා. අන්තිමට එයාම අපහසුතාවයට පත් වෙලා බිම බලාගන්න තැනට එනකං එයාගේ ඇස් දිහාම බලාගෙන ඉන්න. මේකට කියන්නේ The Pregnant Pause කියලා. ඔයා වචන 1000කින් බනිනවට වඩා මේ තත්පර 3-4 නිශ්ශබ්දතාවය එයාට පුදුම විදියකට රිදෙන්න ගන්නවා. ඔයා කවදාහරි දැකලා තියෙනවද සිංහයෙක් බල්ලෙක්ට බුරනවා? නෑ නේද? බලවත් මිනිස්සු කවදාවත් Taman ගැන පැහැදිලි කර කර දඟලන්නේ නෑ. ඔයා වැරද්දක් කරලා නැත්නම් කාටවත් නිදහසට කරුණු කියන්න යන්න හදන්න එපා. කවුරු හරි ඔයාට චෝදනාවක් කරොත් නෑ නෑ මම එහෙම නෙමෙයි කියලා කලබල වෙන්න එපා. සංසුන් වහන්න. ඇයි ඔයා එහෙම හිතන්නේ කියලා. ඊට පස්සේ කට වහගෙන ඉන්න. එයාටම සිද්ධ වෙනවා එයාගේ බොරු චෝදනාව ඔප්පු කරන්න දඟලන්න. රොබර්ට් ග්‍රීන්ස් එයාගේ 48 Law of Power පොතේ කියනවා always say less than necessary. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කරන්න කියලා. ඔයා අඩුවෙන් කතා කරන තරමටම ඔයාගේ වචනවල වටිනාකම වැඩි වෙනවා. මිනිස්සු වැඩිපුරම බය වෙන්නේ කාටද? කෑ ගහන මිනිස්සුන්ට නෙමෙයි. ඊළඟට මොනවා කරයිද කියලා හිතාගන්න බැරි නිශ්ශබ්ද මිනිස්සුන්ට. ඔයාගේ ප්ලෑන් හැමෝටම කියන්න යන්න එපා. මම අලුත් බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. මම රට යන්න යන්නේ. ඉතින් මේවා කාටවත් කියවන්න යන්න එපා. නිශ්ශබ්දව වැඩේ කරගන්න. ඔයාගේ සාර්ථකත්වයේ සද්දේ දානකම් ඔයා කට වහගෙන ඉන්න. Let success make the noise. මිනිස්සු ඔයා ගැන දන්නේ අඩුවෙන් නම් එයාලට ඔයාව පාලනය කරන්න බෑ. අද ඉඳලා පුරුදු වෙන්න තරහ ගිය වෙලාවට කට වහගෙන ඉන්න. සතුටු හිතෙන වෙලාවට ප්ලෑන් හංගගෙන ඉන්න. ගොඩක් අයට සතුටු හිතෙන වෙලාවට තමයි ඔක්කොම දේවල් ටික එළියට ඔටෝම යන්නේ. නිශ්ශබ්දතාවය කියන්නේ හිස් දෙයක් නෙවෙයි. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම සද්දේ. ඊළඟ පාර කවුරු හරි ඔයාගේ ඇඟට කඩාගෙන පැන්නොත් මේ ට්‍රික් එක පාවිච්චි කරලා බලන්න. එයාගේ මූණ වෙනස් වෙන හැටි ඔයාටම බලා ගන්න පුළුවන් නෙවෙයි. ඔයාට ඔයා ගැනම විශ්වාසයක් ගොඩ නැගෙයි. වීඩියෝ වටිනවා නම් යාළුවෙක්ට ෂෙයා කරන්න. අලුතින් හිතන්න මේ ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න මම ගත්ත තවත් විනාඩි කිහිපයක් විතරයි. එහෙනම් හැමෝටම ජය වේවා.